Good morning guys. ඉතින් කොහමද ඔයගොල්ලන්ට ඔන්න අදත් අපි අලුත් travel destination එකකට යන ගමන් ඉන්නේ. අද සුපුරුදු මංගල නෙවෙයි ඉන්නේ. අද දිනෙත් මල්ලි ඉන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ ගම්පොළ පාරේ. හෙම්මාතක මහරා ගම්පොළට යන පාරේ ඉන්නේ. ඉතින් අපි හෝඩන් ප්ලේන්ස් පැත්තට තමයි අද යන්නේ. ඉතින් අපි ගිහිල්ලා හම්බෙමු. ඔන්න guys ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ කැම් එකට. මෙතන උඩ තියෙන අඹුලුවාව. බින්ගේ රම්බොට උඹක ලයිට් දාගෙන යන්කෝ. Meter set එක ඕනේ මෙතන මොකද යුනිවර්සිටි එකකින් මචං එම් සෙට් එකක් තියෙනවා. අනේ කැලේ සුද්ධ වරෙන් මම කල් ලව් කරන්න පුළුවන්. අර බෝල් සෙට් එකක් ඉන්නේ නෑ. ඔව් ඕක අරපන් පේනවා එතකොට පේනවනේ උඩට. මේ දැන් පස්සේ පේනවා. ඒකට අර උඩ ලාකට. හරි. ඔය පැත්තට අයිය. ඉතින් ගයිස් මෙතන වාහන ගොඩක් ගහගෙන ඉන්නවා. මෙතන තමයි සයිටින්ග්ස් තියලා තියෙන්නේ උදේ ඊයේ. දැන් 3 විතර වෙලා අපි නෝරෙල්ලින් කෑම එකක් අරන් ආවේ. දැන් තමයි ඒක කන්නේ අපි. වාහනේ තියාගෙනම කාලා. දිනෙත් මල්ලි ලෝබකමට එක බත් එක යන්නේ ගත්තේ. ඉතින් ගයිස් අපි දැන් මේ පැයකට වැඩි නේ මල්ලි. පැයකමාරක් විතර දැන් මෙතන ඉන්නවා. දැන් වෙලාව 4:20යි. 5:45 විතර නිකන් බලන්න පුළුවන්. මෙතන ඉඳන් ගේට්ටුව ගාවට විනාඩි 15 විතර යන්න පුළුවන්. මෙතන විතරයි chance එකක් තියලා තියෙන්නේ. ඒ නිසා මෙතන chance එකක් ගන්නම් බලාගෙන ඉන්නවා කට්ටිය ඔක්කොම මෙතන නවත්තගෙන. ඉතින් ගයිස් 5:25 වෙලා දැන් මෙන්න මේ හැරි තමයි මේ අපි හිතන්නේ කොටිය ඉන්නවා කියලා. මොකද මේ දැන් ටිකට් කන්නොත් උතනින් ඇතුලෙන් ලුකුවට ගෙරෙව්වා. මේ ඇතුලේ මේ උතනනේ මේ උතන තමයි අර දවස් දෙකකට කලින් මේ මරපු ගෝන වැදන් ගිහිල්ලා තින්නේ අම්මයි පැටවු දෙන්න. අපි බලාපොරොත්තු වෙච්ච තැනින්ම වගේ පොඩ්ඩක් ඇහින් තප්පර ගානකට පොඩ්ඩක් එළියට ඇවිල්ලා ඔළුව දැම්මා. පොඩ්ඩක් ස්මෙල් කරා. එහෙම ඇතුළට ගියා. බලමු තව chance එකක් තියෙද කියලා.
පියවි හැට පැයනවා අඩුයි ඌව. ඔන්න ගයිස් ඉතින් ලාස්ට් මොමන්ට් ජැක්පොට් එක වැදුනා සුපිරියටම. මේ ඉතින් දැන් අපි පට්ටිපොළ නතර වෙනවද හෙට උදේ පාන්දර ආයෙනවා බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. මෙතන තමයි ගයිස් අද නතර වෙන්නේ යංගුඩට. දොර වහගෙන. ඔන්න ගයිස් තියෙනවා අපි දෙන්නේ කාමරේ. ලයිට් එකක් දාන්න මල්ලි පේන්න හොඳට. එහා good morning guys. ඔන්න අපි උදේ පාන්දර වෙනකිල්ලා 5:25 වෙලාව මේ පට්ටිපොළේ ඉඳන් මේ පාක් එන්ට්‍රන්ස් එකට ටිකට් එක ගන්න යන ගමන් ඉන්නේ. මේ අපිට සාමාන්‍යයෙන් 6ට තමයි ටිකට් දෙන්නේ. ඉතින් අර පළවෙනියටම ඉතුරු වෙන්න පොඩි chance එකක් ගන්න පුළුවන්ද කියලා බලන්න තමයි ටික ඉක්මනට යන්නේ. ගිහින් බලමු. කැමරාවට නම් පේන්නේ. ඉතින් ඉස්සරහා පැටව 3 දෙනාම ඉන්නවා. පැටව දෙන්නයි අම්මයි 3 දෙනාම ඉන්නවා. Tunde amat sih. Pagi tu ini
ඒක තමයි මං කිව්වේ. ඉතින් ගයිස් හත්ත කිට්ටු වෙනකොට සෙට් එකම ඇතුළට ගියා. දැන් ටිකක් අවුවත් පායගෙන ඉන්නේ සීතල ගතිය ටිකක් අඩු වෙගෙන ඉන්නේ. අපි ඉතින් බලාගෙන ඉන්නවා දැන් 7:35. ඔව් 7:35යි. සද්ද බද්ද මුකුත් නැහැ දැන්ට නම්. තව චුට්ටක් බලමු තින් නේද? මෙතනදී මේ අපි බලාපොරොත්තු වෙච්ච නැති විදිහට මෙතන තියෙන කුණ කන්න පිරිමි සතෙක් වෙලෙන් ඉඳලා තියෙනවා. එයා ආපු නිසා අර කට්ටිය අම්මයි පැටව දෙන්න එහාට ගියා. මෙයා මෙතනින් එළියට බහැලා පිටිය දිගේ මෙතනින් මේ පිටිය දිගේ මෙහෙම මේ පැත්තෙන් එහා පැත්තට ගිහිල්ලා උඩින් පිටියෙන් පිට වෙලා ගියා. ඒක වීඩියෝ කෑල්ල තමයි අර අපි ඉස්සෙල්ලා කලින් බැලුවේ. මේ ඉතින් පිරිමි සතා ගිය නිසා මේගොල්ලෝ ආයෙ එළියට ඒවි කියලා බලාපොරොත්තු වෙන අපි තා පොඩ්ඩක් ඉන්නවා. දැන් වෙලාව මේ තම 9:00යි. දැන් ගිය අවුව ටිකක් වැඩි වෙගෙන එන්නේ. ඊයේත් අවුව වැඩි වෙලා වෙනන් දිගටම හිටියේ නෑ. ආයෙ හවස් වෙලා නෑ ආවේ. ඒක නිසා අපි තව ටිකක් බලමු. ඉතින් ගයිස් වෙලාව 12 කිට්ටුයි දැන්. ඉතින් මේ අවුවත් ටිකක් අද නිසා අපි බැලුවා අන්තිම පැය දෙකේ විතර ලෙපඩ් එළියට ආවේ නැහැ. ඇතුලේ පොඩ්ඩක් සද්ද කරනවා ඇහුණට. ඒක නිසා අපි හිතුවා අපේ හෝටල් තැන්නේ සංචාරය මෙතනින් ඉවර කරන්න. අපි ආයිත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ජය වේවා.